ඒ දරුවනේ දැන් මේ ටිකටදී මම පාඩම් දෙකක් තුනක්ම පිල්ලම් පාඩම්ෙන් කරා නේද? පිල්ලම් වලින් කරා ආ ශබ්දය, ඈ ශබ්දයනේ. එතකොට මම හිතන්නේ දැන් මතකද? හොඳයි අද එහෙනම් අපි එහෙම කරලා බලමු මතකද කියලා නේද? ඔන්න අද තියෙනවා රූප නේ? රූප තියෙනවා. රූපවල අකුරු අඩුයි. රූපවල අකුරු අඩුයි. හැබැයි ඈ ශබ්දයෙන් තමයි නේද? නියෝජනය වෙන්න ඕන. මෙන්න රූපවල නම සම්පූර්ණ වීමට අඩු අකුර ලියන්න. අඩු අකුර අපි දන්නේ නැත්නම් ලියන්නේ කොහොමද? නේද? අපි දැනගන්න ඕන මේ රූපයක් දැක්කම මුල අකුර නියෝජනය වෙන අක්ෂරය. නැතුව අපට ලියන්න බැරි වෙනවා. ඒක තමයි මම නැවත නැවතත් ඔයාලට කිව්වේ මේ ටික හරියට අපි දැනගන්න ඕන කියලා. මෙන්න බලන්න. මෙතන තියෙන්නේ මේ මොකද්ද? මේ මෙතන තියෙන්නේ. පේනවද පුතේ? ඔව්, hand. ඒ වුණාට හැ අකුර නැහැ. මේ මොකද්ද? මේ දන්නවනේ 70. එතන හැ අකුර නැහැ. හැ කට ඇදගෙන ආගෙන මම කිව්වා ඇක්සරය එනකොට මේක කැටය. අර ඔයගොල්ලෝ සල්ලි එකතු කරන්නේ නේද? ආච්චිලා සීයලා නැන්දලා මාමලා දුන්නම සල්ලි ගෙනල්ලා දාන්නේ. ඒ කැටය. එතන මේ මොකද්ද? කැරට්. කැරට් කන දක්ෂ සතෙක් ඉන්නවා කවුද? ඔව් පුතේ ආවා හරියට හරි. ආවා මේ අපේ හොඳම යාළුවා. අපේ හොඳම යාළුවා. පැන්සල් නේද? පැන්සල් අපේ හොඳම යාළුවනේ. නේද? පොඩි කැලලක් අතීසි කරන හොඳ නේ අපි එකතු කරන්න ඕන. හොඳයි. දැන් මේ පින්තූරක් තියෙනවා. අකුරුත් තියෙනවා. හැබැයි වචනය සම්පූර්ණ නැහැ. වචනය සම්පූර්ණ නැහැ. කොහොමද අපි මේ වචනය සම්පූර්ණ කරගන්නේ? මේක හොඳට බලා ගන්න. ඔන්න මේ තියෙන්නේ මොකද්ද? hand. හැ. අපිට මතක් කරගන්න ඕන කොහොමද අපි හයන්න? ඔන්න හැ. ඇස් ඇහෙනව නේද? ඇ ශබ්දයක් ඇහෙනව නේද? ඔන්න එතකොට අපි දන්නවා ඔන්න හැ. හරිනේ. මොකද අපි මේ අකුර කිව්වම නියෝජනයේ පිළිලා දැම්මම නියෝජන වෙන සරේ අපි දැනගෙන ඉන්න ඕන. නැතුව දැන් අමතක කරන්න එපා. ඊළාට හැ. 70. 70. දැනගන්න ඕනේ ඒකත් හයන්නට මේ මොකද්ද අපි දැම්මේ? ඔව් කියන්න දුවා. කෙටි ඇද පිල්ල. කෙටි ඇද පිල්ල. හොඳයි. කෙටි ඇද පිල්ල හැ. මේ මොකද්ද? කෑයන්න. කෑ අකුර. කෑ. ඔන්න කෑ අකුර. කෑ නෙමෙයි. ඊළඟ පාඩමෙන් තමයි ඈ ශබ්දය එන්නේ. ඈ කරා ඊළඟ පාඩමෙන් තමයි ඈ ශබ්දය එන්නේ. එතන මේක කැරට්. ඔන්න ඒකත් කයන්නට කෙටි ඇද පිල්ල යොදනවා. කෙටි ඇද පිල්ල යෙදුවම කැරට් කියලා අපිට ලියන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕන. කෙටි ඇද පිල්ල දැම්මම නේද? ඒ පිල්ලම දැම්මම නියෝජනය වන උච්චාරණය වෙන ස්වරය මොකද්ද කියලා අපි දැනගන්න ඕන. නැතුව බෑ. ඒ ටික මුලදි මං කියලා දුන්නා නේද? දවස් දෙකක් විතර මං මේ පාඩම කරා කියලා දුන්නා නේ. පෑ. කියන්න බබා. ඔය දුවා කියන්න. මොකද්ද මං පෑ වෙන්න කරන්න ඕන? ඔව්. කෙටි ඇද පිල්ල දාන්න. පෑ. හරි නේද? දැන් මේ අකුරු වලින් මේ පින්තූර විතරද නෑ ඕන තරම් තියෙනවා. කයන්නේ කැටය කැත්ත
කැස්ස කැඩුවා හොරතර මල් ලියන්න පුළුවන්. හැයන්නේ 60 නේද? හැන්ද 60ය හොරතරම් පුළුවන්. ඊළඟට පැන්සල පැන්සල් පැටවා පැත්ත පැන්නා ඕන තරමක් ලියන්න පුළුවන්. අපි ඒව දැනගන්න ඕනේ. මොකද අපිට මේ ටිකක් වැඩ තියෙනවානේ. වැඩ ටික කරගන්න බැරුව අපිට ඉස්කෝලේ එපා වෙනවා ඊළඟට. නේ ලියන්න බැරි වුණාම කියව ගන්න බැරි වුණාම නේද? දැන් මේ පන්තියේ 20 25ක් ඉන්නා වගේ නෙවෙයිනේ. ගොඩාක් ඉන්නකොට කරගන්න බැරුව යනවා. ඔයගොල්ලන්ට බය හිතෙනවා, ඊළඟට ලැජ්ජාවටපත් වෙනවා ඊළඟට. එහෙම වෙන්න බලන්න එපා. මේ ටික කරන්න හරියට කරාම අපිට වැරදෙන්නේ නැහැ. ඔන්න අපි පුරවමු දැන්. ඔන්න බලා ගන්න පුතේ. ඔන්න හැන්ද 60ය හරිද? 60ය මේක කැටය කැරට්. හොඳයි දැන් කියවන්න බලන්න. එක එක්කෙනා කියවන්න මට. එක එක්කෙනා කියවන්න. මේ හැන්ද හරි. මේක 60ය කැටය කැටය මේක 60ය. මේ 60ය කියන වචනයට දාලා තියෙන්නේ මොකද්ද මේ ටයන්නට? මේ මොකද්ද? මතක් කරගන්න එක රැහන. මේ කැල හඳුන්වන්නේ රැහන. කැරට් ඒකක් තියෙනවා රැහන. පැන්සල් මේ දාලා තියෙන්නේ මේ කොඩිය. කොඩිය රැහන පටලවා ගන්න එපා. හරි නේද? ඔන්න දැන් බලමු අපි. මේකට කියන්න මට එක වචනයක් කියන්න. 60. හරි. මේක කැස්ස. හොඳයි පුතේ මේකට පැටවා. හැම වෙලේම අපි පිරුණු අකුරු වලින් ලියන්න නැත්නම් කැත වෙනවා. දැන් ඔයාලා හොඳ දරුවෝ වගේ අද මේ පින්තූර ටික මේ වීඩියෝ එක බලලා දැන් මේ පන්තියේ දරුවන්ටත් කියන්නේ මේ පින්තූර ටික ඇඳ ගන්න. දන්න තරමින් ඇඳ ගන්න. වැඩිහිටියන්ගේ පින්තූර එපා. ඔයාලයි පින්තූරේ ලස්සනයි. නේ? ඔයාලා දවසක බලලා hina වෙන්න පුළුවන් යන්නේ මන් දෙක. මේ එක වසර ඉවරලා දෙක වසරට යනකොට ඇඳ චිත්‍රවල හැටි කියලා නේද? ඒතර සමහරට හරි සතුටක් ඇති වෙනවා. ඒ පින්තූර ඇතුළට වැඩිහිටියෝ දාගන්න එපා. ගන්න විදියට ඇඳ ගන්න. දැන් 60 ඇඳව හරි ලස්සනට ඇති. කමන්නේ. මේ කැටය ළමයි කැටයට ඇපල් ගෙඩිය අඳලා මේව කරනවානේ. ලස්සනට අඳිනවා. කැරට් මේ පින්තූර දෙකක් ඇඳලා ඔක්කොම ඕන නෑ. පින්තූර දෙකක් ඇඳලා ලස්සනට නම ලියලා කියන්නකෝ. මට ඊළඟට ඔයාලා පෙන්නන්න මෙන්න අපි වැඩ කරා කියලා. නේ? නැතුව බෑනේ කරන්න. කොහොමද? මේ ටික හොඳට අපි දැනගන්න ඕන. ඔව්. නැතුව හරි අමාරුයි. කරගන්නේ කොහොමද? අමතකෙන් බෑ. කම්මැලිකමෙන් බෑ. අපි අකුරට ආදරේ වෙයි. ආදරේ වුණ තරමට අකුර අපට මතක හිටිනවා. අපි ආස හිතන්න ඕන. නේ? දැන් ඔය ෆෝන් එකේ තියෙන සින්දු හැම මතක් වෙන්නේ ආසාවෙන් අහුම්කම් දෙන නිසා. ඒ වගේ මේවත් ආසාවෙන් අහුම්කම් දෙන්න බලන්න. තේරෙන්නේ නැත්නම් ගිහින් අම්මලගෙන් අහන්න. නැත්නම් මගෙන් අහන්න. මේ පින්තූර හොඳට පාට කරන්න.
දැන් මං කියලා දුන්නා. දැන් පිල්ලම් දෙකක් ඉවරයි. අදින් මේ පාඩම ඉවරයි. ආයි ඊළඟ පටන් ගන්නෙ පිල්ලමේ නම දික්කැද පිල්ල පෙන්නනවා. නියෝජනය වන ස්වරය ඈ කියලා ඊළඟ පාඩම අපි පටන් ගන්නවා. නේද? ඒකට යන්න නම් අපි මේ වයින් හොඳ දක්ෂව ටිකක් වෙන්න ඕන. මං කියන ටික හරියට කරොත් අපිට 2 වසරේ ඉඳලා හොඳට කියවීම කරන්න පුළුවන්. දැන් 1 වසරේ බබාලා දැන් හොඳට කියවීම කියන අය මගේ පන්තියේ ඉන්නවා. පාඩම් පොත කියන්න පුළුවන්. වෙන අතිරේක පොත් දුන්නත් කියන්න ඕක පිල්ලන් ටික ඉවරයිනේ යාරට. නේ? ඒ නිසා ඔය බබාලා හොඳට මේ ටික කරන්න. හොඳයි පුතේ.